සියලු දෙනාම අයිබෝන් කියලා පිළිගන්න අද වීඩියෝ එකකින් අද අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද අපි කාර්ට් එකේ ප්‍රොඩක්ට් ඇඩින් ප්‍රොසෙස් එක සහ ප්‍රොඩක්ට් ප්‍රොසෙස් එක කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි ඒක ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන කොහොමද බලමු. මුලින්ම අපි යමු Chrome එක පැත්තට. අපි ගිහලා මුලින්ම අපි sign in වෙලා ආවම sign in වෙමු අපි වෙබ්සයිට් එකට. ඉතින් ඔයගොල්ලෝ මතකද මම කලින් වීඩියෝ එකෙත් කතා කරලා කාර්ට් එකේ ඩිසයිනින් පාර්ට් එක. ඉතින් අපි මෙතනදී සරලව ගත්තොත් අපි කාර්ට් එකට යමු. සෝරි කාර්ට් එකේ දැන්ට මෙතන ප්‍රොඩක්ට් ඇඩ් කරලා තියෙනවා. කොහොම හරි මම මේ ප්‍රොඩක්ට් එක දැන්ට අයින් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සරලව ගත්තොත් එහෙම මෙතන remove button එක ක්ලික් කරාම පස්සේ අපිට මෙතන product remove from cart කියන අපිට කැරක්ටර් ගෙනවා. ඒ වගේම සුපුරුදු පරිදිම product එක ඇඩ් කරගත්තාම පස්සේ අපිට product is added for the cart කියන එක එලෙක්ට් ගෙනවා. අපි යමු ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගමු කාර්ට් එකට. මම ඇඩ් කරගන්නම් අපේ Asus F15 i7 13 කියන ලැප්ටොප් එක. සහ මම මේ MacBook M2 එකත් ඇඩ් කරගන්නවා කාර්ට් එකට. යමු කාර්ට් එකට ගිහින් බලමු. right හම්බස ගන්න පැහැදිලි වෙන්නේ නැති ප්‍රොඩක්ට් දෙක ඇඩ් වෙලා තියෙනවා, ලිස්ට් අවුට් වෙලා තියෙනවා. මේ විදිහට තමයි ලිස්ටින් එක පෙන්නන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට පෙන්නන තේ items එක ඇඩ් වෙලා තියෙන විදිහ items එකක් කියලා. ඒ වගේම මේ අදාළ දෙන total ඇඩ් වෙලා තියෙනවා, shipping cost එක එකතු වෙලා තියෙනවා. අපි මෙතනදී බලමු කොහොමද අපි මේකේ කාර්ට් එකට ප්‍රොඩක්ට් ඇඩ් කරගන්න ප්‍රොසෙස් එක කරලා තියෙන්නේ කියලා. ඒ වගේම viewing process එක. අපි යමු කෝඩින් පාර්ට් එක ගන්න. කෝඩින් පාර්ට් එක බලන්න එහෙනම්. සුපුරුදු පරිදි කෝඩින් පාර්ට් එක ඔන් කරගන්නවා මම. this code එක ඇඩ් ඔන් කරගත්තා. ඉතින් අපි යමු මුලින්ම අපි ස්ට්‍රක්චර් එකෙන් ඉඳන් යමු. හෝම් එකට ගිහිල්ලා අපි බලමු මෙතනදී මම ඇඩ් කරගෙන තියෙනවා on click එක. sorry right මෙතනදී මම ඔයගොල්ලන්ට පේන්නේ නැති on click එක ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් එතනදී අපි function එක call කරගෙන තියෙනවා. ඒත් එක්කම id එක අපි මෙතනදී pass කරගෙන තියෙනවා. අපි යමු script එක පැත්තට. script එක පැත්තට ආවම ඔයගොල්ලන්ට පේන්නේ නැති add to cart කියන function එක අපි create කරගෙන තියෙනවා. ඉතින් එතනදී අදාළ විදිහට අපි get method එක through මෙතනදී එන id එක මෙතනින් pass out කරනවා url එක through ගන්න පේන්නේ නැති. ඉතින් මෙතනදී අපි ajax use කරලා තියෙනවා. asynchronous කරගන්න අපි මෙතන true කරගෙන තියෙනවා. දැන් අපි යමු ඒත් එක්කම අපි මෙතනදී forward කරගෙන තියෙන්නේ add to cart process.php කියන ෆයිල් එකට. අපි යමු මේ ෆයිල් එකට ගිහිල්ලා බලමු මෙතන මොකක්ද වෙන process එක කියලා. හරි. ඒකට අහම් පස්සේ ඔයාලට පැහැදිලිව වෙනවා. අපි මෙතන session එක start කරගෙන තියෙනවා. ඒ වගේම connection දෙක upload කරගෙන තියෙනවා. අපි මුලින්ම බලලා තියෙනවා user set වෙලා තියෙන්නේ user log වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි බලනවා කෙලින්ම user ගේ id එක අපි ගන්නවා. ඔයාලට පැහැදිලි වෙන්නේ නැති අපි එකක් through කෙලින්ම user ගේ id capture කරගන්න id එක set තියෙන්නේ කියලා. එන්නේ අපිට id එක pass වෙලා තියෙන්නේ කියලා id කිව්වේ product එකේ id. එතනින් පල්ලෙහාට ආවම පස්සේ එතනින් උඩට ආවම පස්සේ product එකේ id එක තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ කෙලින්ම product එකේ id එක අපි අලුත් variable එකක් හදාගෙන add කරගෙන තියෙනවා. design කරගෙන තියෙනවා. ඉතින් එතනින් පල්ලෙහාට user ගේ email එක අපි අරන් තියෙනවා කෙලින්ම. ඊට පස්සේ අපි එතනදී search query එක through අපි බලනවා user ගේ email එකට අදාළව මේ ප්‍රොඩක්ට් එක තියෙනවද නැද්ද කියලා. අපි ඊට පස්සේ ඒක නම් roster check කරනවා. ඊට එක්කම ඊට පස්සේ අපි මෙතනදී ඊට අදාළ අපි search query එක run කරගෙන තියෙන. එතන පල්ලකට આવත් අපි මේ ID එකට ප්‍රොඩක්ට් එකක් තියෙනවද කියන එකත් අපි මෙතනදී search query එක through අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි එතනදී fetch කරගෙන තියෙන ඒ result එක. ඊට පස්සේ අපි මෙතනදී ප්‍රොඩක්ට් එකේ quantity එක අපි මෙතන අරන් තියෙනවා. එතනින් පල්ලයට ආවම පස්සේ ඔයාලට වෙන්නේ අපි තව if else එකක් දාගෙන තියෙනවා. ඉතින් if අපි check කරගෙන තියෙනවා cart එකේ නම් cart නම කියන්නේ. එතකොට අර විදියට user ට අදාළව ප්‍රොඩක්ට් එක කලින් ඇඩ් වෙලා තියෙනවා නම් result එක එකක් එනවා. එතකොට අපි බලන්න කෙලින්ම අපි මෙතනදී update query එකක් through user ගේ quantity එක අපි වැඩි කරනවා තායියට. එතන තමයි mainly මේ process එක තමයි වෙන්නේ. එතකොට අපි alert එකක් දානවා cart updated කියලා. ඒ වගේම ඒ අපේ quantity product එකේ quantity එකට වඩා quantity එකට යනවා නම් එතනදී අපි ඒ කියන්නේ invalid quantity එකට යනවා නම් අපි මෙතනදී කෙලින්ම කෝ කරලා තියෙන invalid quantity කියලා. ඔයගොල්ලන්ට මේ පාඩේ පැහැදිලිව තේරෙනවා. ඊට පස්සේ එතනදී බැලුවොත් එහෙම අපේ නම් rows list එකේ එකක් නෙමෙයි. කියන්නේ result එක row එකක් නෙමෙයි. row වෙන ප්‍රමාණයක 0 තියෙන පුළුවන්. ඒතර 0 එකක් වගේ આવොත් එහෙම අපි මෙතනදී කෙලින් insert command එක through
යූසර්ගේ ඊමේල් එකට අදාළව මේ ප්‍රොඩක්ට් ID කාටට ඇඩ් කරන්න කියලා ඩිෆෝල්ට් වැලියු එකක් හැටියට අපි මෙතනදී ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් ඒක ඇඩ් කරාම පස්සේ මෙතනින් කෙලින්ම අපි කෝ කරනවා new product added to cart කියලා යූසර්ට ඇලර්ට් එකක් වශයෙන් අපි එතනදී යවනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ගත්තොත් එහෙම යූසර්ගේ එතනින් පාස් කරපු ID එකට ප්‍රොඩක්ට් එකක් නැත්තම් අපි මෙතනදී something went wrong කියලා අපි error message එකක් කෝ කරලා තියෙන. ඒ වගේම යූසර් log වෙලා නැත්තම් please login or sign up first කියන command එක අපි alert දෙක යූසර්ට පාස් කරලා තියෙනවා. ඉතින් product add-in process එක ගැන කතා කරලත් mail එක ටික තියෙන්නේ. අපි යමු cart එකට විවිධ process එක ගැන idea එකක් ගමු. එතනින් පල්ලයට આવොත් ඉතින් සරලව වුණ විදිහටම head එක connection එක අපි include කරගෙන තියෙනවා. එතනින් එහාට આવොත් අපි user set වෙලා session එක set වෙලා තියෙන බලලා email එක capture කරගෙන තියෙනවා. total subtotal shipping කියන එකේදී අපි variable තුනක් create කරගෙන තියෙනවා. එතනින් එහාට આવොත් එහෙම designing part එකදී අපි ඉස්සර ටික ගැන කතා කළා. එතකොට ඊට පස්සේ අපි මෙතනදී database එකට උගන්න පෙන්නන backend part එකට ඇවිල්ලා තියෙනවා. එතනදී අපි කෙලින්ම cart එකේ search core එකත් cart එකට search core එකක් කරනවා මේ email එකට අදාළව මේ user අදාළව product මොනවා හරි cart එකට add කරලා තියෙනවද? ඒ අනුව අපි බලනවා result එක 0 නම් කෙලින්ම empty view එකක් පෙන්නනවා. ඔයගලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකේ empty view එක පෙන්නුවා. එතනින් පල්ලෙහාට આવොත් else ඒ කියන්නේ rows තියෙනවා නම් අපි ඒ rows for loop එකක් through අපේ මේ හදාගෙන තියෙන designing format එකට අනුව ඒ details ටික අපිට ඇවිල්ලා තියෙන result එකකට එක්ක loop වෙවි අපිට result එක show up කරනවා user ට. සරලව mainly ওই ටික තමයි එතනදී තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට එනකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ pricing part එක. ඔයගලන්ට මතක ඇති අපි හතන උඩදී common variable හදාගෙන තිබ්බා. zero value කරගෙන ඉතින් අපි මෙතනදී කරගන්නේ අර ඇඩ් කරගන්න කාට් එකෙන් ඇඩ් කරගන්න ප්‍රොඩක්ට් එකට අදාළව අපි මෙතනට කෙලින්ම සබ් ටෝටල් එක සහ සබ් ටෝටල් එක කියන්නේ shipping එක නැතුව. එතකොට shipping එක තමයි අතනදී shipping එකයි සබ් ටෝටල් එකකට තමයි ටෝටල් එක එන්නේ. එතකොට මෙතනදී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපි එතනදී ඒ යූසර්ගේ ඉන්න ප්‍රදේශය අනුව කැටගරි දෙකකට කඩලා තියෙනවා යූසර්ගේ shipping cost එක. එතනදී shipping cost එක හදද්දී මේ product එකට අදාළව ඒ shipping cost එක අපි මෙතන ඒ අපි උඩ හදාගෙන තියෙන shipping value එකට ටත් ඒක එතනදී value එක echo කරලා තියෙන. එතකොට ආයි අපිට ඊළඟ product එකටත් ඒ එන value එක ආයි එතනදී add කරගන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේන හැටි එතනදී අපි value එක add කරගෙන තියෙන විදිහ එතනින් පල්ලෙහාට එතනින් ආවොත් එහෙම එතකොට total එක price total එක sub total එක shipping එකට අදාළ විදිහට තමයි මේ code එක ගහගෙන තියෙන්නේ. ඊට පස්සේ එතනින් පල්ලෙහාට එනකොට අපිට මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි මෙතනදී card number එක ඒ වගේම total එක shipping cost එක වෙනම සහ shipping plus total දාලා checkout එකට අදාළව එතනදී cost එක අපි මෙතන total එක හැටියට එතන total එක පෙන්නලා තියෙනවා. එතකොට total එකේදී ඔයගොල්ලෝ මම කිව්වා sub total එකයි total එක එකතු වුණාම තමයි total එක එන්නේ. ඉතින් එතනින් ඒ වගේම අපි total එකට තමයි value එක සමාන කරන තියෙන sub total එකේ value එක. එතකොට එතනදී ඒ total shipping cost එක add වෙනවා කෙලින්ම total එකට. ඊට පස්සේ සම්පූර්ණ total value එක තමයි මේ user එක echo කරගෙන තියෙන්නේ. ඔයගොල්ලෝ back end coding part එක පැහැදිලිව වෙනවා. අපි මෙතනදී values ටික echo කරගෙන තමයි තියෙන්නේ. ඉතින් මෙතන තමයි calculation part ටික ඒ ටික වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති quantity එකෙන් වැඩි වෙලා තියෙන price එක ඊට පස්සේ shipment එක add කරලා තමයි ඒ එක product එකක අදාළ details ටික එතන finalize කරගෙන තියෙන්නේ. ඒතකොට මේකට අනුව එක product එකකට shipment cost එක එකයි. ඒතකොට shipment එකේ quantity එක වැඩි වුණාට shipment cost එක මෙතන වැඩි වෙන්නේ නැහැ. මේකේ අපි හදාගෙන තියෙන තැනට ඒ විදිහට ඒ වුණාට අර ප්‍රදේශයට අනුව තමයි cost එක වෙනස් වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි process එක තියෙන්නේ. එතකොට අපිට single product එක එතනදී cart එකේ view වෙන විදිහ තමයි මෙතනදී අපිට coding part එකෙන් තියෙන්නේ. මම ගන්න mention කළා empty නම් කොහොමද අපි ඒක mention කළා. ඉතින් අදට වීඩියෝ එකෙන් අපිට කතා කරන්න තියෙන ওই part එක ගැන මම හිතන්නේ ටික කවර් අප් කරලා අපේ එහෙම වුණොත් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.